සුබ පාස්කු මංගල්‍යක් වේවා. ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය නොමැතිනා කිතුනුවට ආරම්භයක් නොමැත. කුමද්ද කිතුණු දහමේ ඇදහිීමේ වැළඳ ගැනීමේ පරමාර්ථය? මැකිය නොහැකි පාපය ක්‍රිස්තුස් වහන්සේ කන කොටගෙන මකා දමා මනුෂ්‍යයා ධර්මිෂ්ඨ කර පාපයට නොවටන පිණිස ශුද්ධාත්මය බලයේදී සදාකාල ජීවනය උරුම කර දීමය. යම්කිසි පුද්ගලයෙක් කිතුණු දහම වැළඳ ගැනීමත් කිතුණුවෙක් යැයි හඳුනාගත හැකි ලක්ෂණ හා ලකුණු හා ප්‍රතිලාභ මොනවාද? අන්‍ය භක්තිකයන් කිතුණුවන් ලෙස හඳුන්වන්නේ ඔවුන් පුරුෂ පැළඳගෙන සිටීමත් සමත් දවසේදී ලස්සනට ඇඳගෙන දේවස්ථානයට යෑම ශුද්ධ බයිබලය අරගෙන කියවීමත් හා ඔවුන්ගේ කතා බහේ ඇති සුළු වෙනස්කම් තුළින්ය. නමුත් බාහිරව නොව අභ්‍යන්තරව කිතුණුවෙක් යැයි හඳුනාගත හැකි ලක්ෂණ මොනවාද? අදහන්ට ඇත්තා වූ ලකුණු නම් ඔවුන් මාගේ නාමයෙන් යක්ෂයන් දුරු කරන්නෝය, අන්‍ය භාෂාවලින් කතා කරන්නෝය, සර්පයන් අල්ලන්නෝය, යම් මරණීය වස ජාතියක් බීවත් එන් කිසිවක් ඔවුන්ට අනතුරක් නොවන්නේය. ඔවුන් රෝගීන් පිට අත තැබූ කලින් ඔහු සුවය ලබන්නේ යැයි කීසේක. රෝගයන් සුවවීම, යක්ෂ බන්ධනින් මිදීම, යාඥාවට පිළිතුර, ධෛර්යමත් වචන හා මේ යහපත් ක්‍රියාවලියන් වේ. නමුත් සැබෑ ලෙස කිතුණු දහමේ යථාර්ථය හා එහි ඇති සැබෑ ක්‍රියාවලිය කුමක්ද? මැරීමේදී මුල් මනුෂ්‍යයාට හිමි පූර්ණත්වය පසුව අහිමිගිය පූර්ණත්වය ක්‍රිස්තුස් වහන්සේ කන කොටගෙන නැවත මනුෂ්‍යයාට ලබා දීමක් ගොඩ නැගීමක්ය. ප්‍රතිස්ථාපනය වීමක්ය. බැඳීම්. දෙවියන් වහන්සේ හා මනුෂ්‍ය අතර බැඳීම් පුරුෂය කර කොටගෙන නැවත එක් කිරීමක්. මනුෂ්‍ය හා මනුෂ්‍ය අතර වෙන් වී ගිය කැඩුනා වූ බැඳීම් එක් කිරීමක්. අයහපත් තත්වයන් යහපත් තත්වයට පත් කිරීමක්ය. ඔබගේ රෝගයට පුරුෂය කන කොටගෙන සුවය ලැබීමක්ය. යහපත් තත්වයට පත්වීමක්ය. හිඟකම වෙනුවට කුරුසේ කරන කොටගෙන සඵලත්වය ගොඩනැගීමක්ය, උදා කිරීමක්ය. දුර්වල කෙනා ශුද්ධාත්මයන් වහන්සේ කන කොට ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය කන කොටගෙන බලවත් පුද්ගලයෙක් බවට පරිවර්තනය කිරීමක්ය. අයහපතෙන් යහපත. පාපී මනුෂ්‍යයා ධර්මිෂ්ඨ කර නැවත ප්‍රතිස්ථාපනය කිරීමක්ය. කිතුණුවෙක් යනු යකදුරෙක්වත්, ඇස්පැන්දුම්කාරයෙක්වත්, විච්ඡාකරුවෙක්වත්, ධනාත්මක සිතුළු දෙන කෙනෙක්වත් නොව දෙවියන් වහන්සේ මනුෂ්‍ය අතරත්, මනුෂ්‍ය අතරත් සංහිඳියාව ගොඩනගන්නෙකි.